guys මේ ගොඩක් කාලයකට පස්සේ අයියෝ ගොඩක් කාලයකට පස්සේ මම ආයෙත් අලුත් වීඩියෝ එකක් ආවා. ඉතින් මේක නම් සුපිරිම වීඩියෝ එකක්. මොකද මේ බස් එකට අපි මේ පාර හැර වෙන පාරක යන්න පුළුවන්. ඉතින් මේ පාර යන විදිහ තමයි මම ඔයාලට පෙන්නන්න යන්නේ. එහෙනම් guys අපි වැඩි කතාවක් නැතුව අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉතින් guys ඔයාලා කැමති කරලා ඉන්නවා නම් මොකක්ද ඒක නම ඉන්දුනීසියා බස් ගේම් එකට. ඉතින් ඉන්දුනීසියා බස් ගේම් එකත් පුචක්කුව. ඉන්දුනීසියා බස් ගේම් එකත් ගේන්න පුළුවන්. හරිද guys? ඉතින් ඉන්දුනීසියා බස් ගේම් එක මම ඔයාලට එක වීඩියෝ එකක් වගේ ගේන්න. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉන්දුනීසියා බස් ගේම් එක ගේන්නවක් කරේ මගුලක් දාගෙන යන්න. හරිද? අපි දැන් අර පාර යන්න මේ විදිහට මේ මොනරාගල් මැප් එක දාගන්න ඕනේ. මොනරාගල් මැප් එක දාගෙන පොඩ්ඩක් එහෙම ඉදිරියට යන්න. අඩෝ. නෝ යන්නයි කියන්නේ. මම යන්නේ. හරිද? මේවා ගිහිල්ලා හරස් සෙට් වෙනවා. එතනින් ඇතුළට ටින්ගාල දාගන්න. හොරයි තමයි මෙහෙම. මම තැනට කරලා මෙන්න මේක තමයි guys පාර. දැක්කද? මේ පාර යන්න පුළුවන් මට. හරිද? අපි මේ පාරේ ගිහින් බලමු ආතර යන්න කොච්චර දුර යන්න පුළුවන්ද? මේ මෙතන යන්න බැරි විතර නේද? යන්න පුළුවන් නේද? අඩෝ ටිකක් අමාරුයි බං මේ ඕෆ් රෝඩ් කියන එක. අඩෝ මේ බලපන්. මේක මේ තනි අම්මට. තනි පාරක තියෙනවා මම මේක මෙහෙම තනි පාර තියෙනවා. ඒ පරිස්සමට යන්න ඕනේ ඉතින් මේ මෙතනින් එහා පැත්තට යන්නත් මලව චක් ඔයා එන්නාම ඒ අඩෝ වෙන දුර ගියා කිව්වම මෙතනින් යන්න බලන්න හිතන්න. හරි මෙන්න මෙතනින් යන්න බෑ guys. හරි මේ අපි අයිනෙන් දාන්න බලමු මොනවද කියලා. අඩෝ දැන් මේ කිව්වා උංගා ගිහලා මැරෙනවා. ඕ අඩේ වස්සකේ අමාරුයි බම් මේ යන්න. මෙතන යන්න බැරි හිතන්න. බලන්න කයියක්ද? මලව චක් හිටන්නේ. අනේ බං. ඇයි බං එහෙම වෙන්නේ අපිට? අපි මුරට අරන් ආයෙත් යන් තව වටයක් බලමු ඉතින් මේ පාරට
යන්න පුළුවන් වෙයිද කියලා. විනාඩි 4ක් තියෙනවා ගයිස්. ඒ වුණාට වීඩියෝ එක නම් විනාඩි 5ක් විතර වුණා. ඕන් දැන්වත් ඉතින් එයාලගේ මම මේ ක්ලික් කළ දෙදි ටික වෙනස් වෙයි. අපි මේ පාරේ ගියානේ. ඉතින් මරු ඒ පාරේ තියෙන ඒකට ලස්සන view එකක්. ඉතින් කට්ටිය ගිහින් නැති කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ බලන්න. වීඩියෝ එකේ තියෙනවා. අයියෝ. ෂිට්. මෙහෙම යන්න ඕන මට මේ තැන හොයාගන්න බැරි හින්දා. මෙහෙන් යන්නේ. අයියෝ කලිය. මෙතන. මෙතනින් තමයි ගස් ඇතුළට. මෙතනින් තමයි මේ පාර පටන් ගන්නේ. බිමටද දැන් බලපන්. දගලා දෙනවද බස් ඔෆ් රෝඩ් යනවා. නෑනේ. බලපන්. ඉංගොල්ලන්ට දැකලා නැත්නම් ඔයාගේ යාළුවට කෙනෙක් සියාපාරක් දාන්න. ඌ කොහොමද 6-4 නොදත් එක අරන් ගන්නේ. ඒ මල උසක් කොයි අයියෝ. අනේ බගුල මට ආයලා ඉන්නේ මොකක්ද? ඉන්නේ අවුරුදුම සවුරුදු මෙයාලා හරියට කොහොම වුණත් කෙසේ හෝ අපේ අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. මම මේ හරිය ඉඳන් කාට්ටු වීඩියෝ එක ගේන්නම්. එහෙනම්